ගොඩාක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ මුදල් කළමනාකරණය. මං කෙලින්ම අහන්නම් මේ ප්‍රශ්නේ. සල්ලි ඉතුරු කරන එකද හොඳ? එහෙම නැත්නම් තියෙන සල්ලි වියදම් කරන එකද හොඳ? සල්ලි මම ඕකේ වියදම් කිරීම කියන කාරණාවට එනකොට වියදම් කළ යුතුයි. අංක 1. අංක 1 වියදම් කළ යුතුමයි සහ ඉතුරුත් කරන්න ඕනේ. ඔක ටිකක් මේක ටිකක් තව එක්ස්පෑන්ඩ් කරලා මම උත්තරයක් දුන්නොත් වියදම් කරන්න කියලා කියන්නේ අපි මේ හම්බ කරන්නේ ඇයි කියන එක මුලින්ම දැනගෙන ඉන්න එපයි. හම්බ කරන්නේ අපිට අවශ්‍යතා තියෙනවා, උමනා තියෙනවා, අපි ජීවත් විය යුතු නිසා තමයි හම්බ කරන්නේ. එතකොට මම දැකලා තියෙන දෙයක් තමයි සමාජයේ සමහර වෙලාවට අපි ඉතුරු කරනවා කියන එකෙන් අර පොඩි ගහ ගන්නවා කියන එකෙන් පමණක් මිනිස්සු රැඳිලා ඉන්නවා, හොඳට උපයනවා. හැබැයි සමහර විට තාම පරණ ඇඳේම නිදිය ගන්න මිනිස්සු ඉන්නවා. ඕනි තරම් හම්බ කරන සල්ලි ඉතුරු කරනවා විතරක් කරන ඉන්නෝ 3 වේල විතරක් කාලා. එහෙම ජීවිත තියෙනවා. ඒතකොට මම කියන්නේ නෑ ඔයා හම්බ කරනවා නම් වියදම් කරන්න. ඒ වියදම අපි කළ යුතුයි හරි පැත්තට. පළවෙනිම දේ ඉතිරි කිරීම කියන කාරණාවට එනකොට නාමල් මම දකින දේ තමයි ඉතුරු කළ යුතුයි. හැබැයි ඉතුරු කරමින් විතරක් කෙනෙක්ට ධනවත් වෙන්න බෑ. ඒක තව ටිකක් ස්ටෙප් එකක් අපි දැන් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්නේ. ඉතිරි කිරීම නෙවෙයි ඉතුරු කරපු දේවල් ආයෝජනය කරන. මුලින් ඉතුරු කරන්න ඕනේ අපි හිතමු සැලරි එකක් ගන්න කෙනෙක් මාසෙට රුපියල් 50000 ගාන ඉතුරු කරනවා කියලා. මේ 50000 ඉතුරු කළලා තමයි ආයෝජනයකට යන්න ඕනේ. නමුත් මුලින් ඉතුරු කරන්න ඊට පස්සේ බලන්න මේ සල්ලි ටික දෙගුණ කරන්නේ කොහොමද? ගුණ කරන්නේ කොහොමද? එකතු කිරීමනේ අපි වැඩිපුර කරන්නේ ඉස්කෝලේදී. හැබැයි ලයිෆ් එකේදී මේ ධනවත් වෙනකොට එකතු කිරීම නෙවෙයි ගුණ කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගන්න